කොරියනු භාෂාව කියන්නේ ගොඩක් සුන්දර ලස්සන භාෂාවක් කියලා ඔගොල්ලෝ දැනටමත් දන්නවා. සිංහල භාෂාව වගේම කොරියාවෙත් අපි දැනටමත් ඉගෙන ගන්නවා සුක්තම්. ඒ වගේම රූඩි නැත්තම් ඉඩියම්ස්. කොරියන් භාෂාවෙන් කිව්වොත් කනෙයොන්ගෝ කියලා දෙයක්ත් තියෙනවා. ඉතින් අපි බලමු කොරියානුවන් ගොඩක් භාවිතා කරන මේ කනෙයොන්ගෝ කීපයක් ඉගෙන ගන්න අද වීඩියෝ එකකින්. ඔයාගේ යාළුවෙක් ඔයාට එනවා කියලා මොකක් හරි වැඩකට එන්නේ නැහැ පොල්ලක් තිබ්බා. ඉතින් පොල්ලක් තිබ්බා කියන වචනයට අපිට යොදා ගන්න පුළුවන් කනෙයොන්ගෝ එකක් තමයි පරමල් මත්තා. පරම් මත්තා කියලා කියන්නේ. අපි කාට හරි රැවටුනාම අපිට ඒක යොදා ගන්න පුළුවන් පරම් මත්තා. මේකටම සමාන ප්‍රේසස් එකක් නැත්නම් ඉඩියම් එකක් තියෙනවා. මොකද පරම් පියුදා. පරමල් පියුදා. පරම් පියුදා. ඉතින් මේක භාවිතා වෙන්නේ ආදර සම්බන්ධතාවයක් නැත්තම් රිලේෂන්ෂිප් එකක් විවාහ වෙලා ඉන්න කෙනෙක් ඒ සම්බන්ධතාවයට නැතුව වෙන අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා එකට තමයි නැත්තම් චීට් කරනවට තමයි පරම පියුදා කියලා කියන්නේ. ඒ වගේම ඔයාගේ යාළුවෙක් ඉන්නවා මුකුත් රහසක් කියන්න බෑ. ඔක්කොම වෙන කට්ටියට කියනවා එයාට රහස් රකින්න බෑ. ඒ වගේ අයට අපිට කියන්න පුළුවන් ඉබි කබයොන් සරම්. ඉබි කබයොත්තා. ඉබි කබයොත්තා. ඉබි කබයොන් සරම් කියලා කියන්න පුළුවන්. ඒ වගේම යාළුවෙක් ඉන්නවා ඔයා රහසක් කිව්වොත් එහෙම දිවි තුරා ඒක ආරක්ෂා කරනවා අය කාටවත්ම කියන්නේ නැහැ. ඒ වගේ අයට අපි කියනවා ඉබි බුගෝන් සරම්. ඉබි බුගෝන් සරම්. ඉබි බුගොප්තා. ඒ වගේම තමයි ඔයාගේ යාළුවෙක් ඉන්නවා මිනිහට ගිය තැන යාළුවෝ ඉන්නවා අඳුරන අය වැඩි ඕන දෙයක් ටක් ගාලා කෝල් එකක් දීලා කරගන්න පුළුවන්. ඒ වගේ අයට අපි කියනවා පරිනොල්ප්තා. පරිනොල්පන් සරම්. පරිනොල්ප්තා අඳුරන අය වැඩි පරිනොල්පන් සරම්. අඳුරන අය වැඩි පුද්ගලෙක්. තව එක්කෙනෙක් ඉන්නවා කියන ඕන දෙයක් විශ්වාස කරනවා කේලම් එහෙම ටක් ගාලා ඇහුව ගම විශ්වාස කරනවා රැවටෙනවා. අනිත් අය කියන දේවල් රැවටෙනවා. ඒ වගේ අයට අපි කියනවා කීගා යාල්ප්තා. කීගා යාල්ප්තා. කීගා යාල්පන් සරම්. ඉක්මනට කේලම් වලට රැවටෙනවා. good job